10 ශ්‍රේණිය පළවෙනි පාඩම ජීවයේ රසායනික පදනම නියුක්ලෙයික් අම්ල. අපි පළවෙනි දෙවෙනි සහ තුන්වෙනි කොටසින් කතා කරේ 10 ශ්‍රේණියට අදාළ කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන ලිපිඩ සම්බන්ධයෙන්. අද අපි හතරවෙනි කොටසින් කතා කරන්නේ ජීවයේ රසායනික පදනමේ නියුක්ලෙයික් අම්ල කියන කොටස. දැන් අපි බලමු නියුක්ලික් අම්ල කියන්නේ මොනවද කියලා. නියුක්ලෙයික් අම්ල කියලා කියන්නේ නියුක්ලියෝටයිඩ කියන තැනුම් ඒකක ගොඩක් රේඛීයව සම්බන්ධ වීමෙන් සැදෙන ජෛවාණු කාණ්ඩයක්. ඒවා රේඛීය බහුඅවයවික වෙනවා. නියුක්ලික් අම්ලවල කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් වගේම ෆොස්ෆරස්ත් අඩංගු වෙනවා. සජීව පදාර්ථයේ අඩංගු ප්‍රධාන කාබනික අණු අතරින් ප්‍රවේණිකව ඉතා වැදගත්ම වෙන්න ජෛවාණුව තමයි නියුක්ලෙයික් අම්ලය. ඔන්න බලමු අපි නියුක්ලියෝටයිඩ් එක ව්‍යුහය ගැන. මේකේ තියෙනවා පෙන්ටෝස් සීනි කාණ්ඩයට නයිට්‍රජන් භස්මයක් සහ ෆොස්ෆරස් කාණ්ඩයක් සම්බන්ධ වෙලා. දැන් ඔන්න බලමු අපි නියුක්ලෙයික් අම්ල වර්ග. නියුක්ලෙයික් අම්ල වර්ග ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් තියෙනවා. DNA සහ RNA. DNA කියන්නේ ඩිऑක්සි රයිබෝ නියුක්ලෙයික් අම්ල. RNA කියන්නේ රයිබෝ නියුක්ලෙයික් අම්ල. මේකෙන් ගොඩක් දුරට මිනිස්සුන්ගේ ඇඟේ තියෙනවා DNA. RNA ගොඩක් තියෙන වෛරස් වල. මේ DNA වල දැනුම් මේකේ තමයි ඩිऑක්සි රයිබෝ නියුක්ලියෝටයිඩ්. න්‍යෂ්ටිය තුළ තියෙන DNA අණුවේ ප්‍රවේණික තොරතුරු ගබඩා වෙලා තියෙනවා. රයිබෝ නියුක්ලික් අම්ල එහෙම නැත්නම් RNA වල දැනුම් මේකකේ රයිබෝ නියුක්ලියෝටයිඩ්. මේක විශේෂයෙන්ම වැදගත් වෙන්නේ ප්‍රෝටීන සංශ්ලේෂණයට තමයි. දැන් අපි බලමු නියුක්ලෙයික් අම්ලවල වැදගත්කම්. ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම සඳහා DNA වැදගත් වෙනවා. ඒ වගේම DNA වැදගත් වෙනවා ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කරන්නත්. ඊට පස්සේ සියලුම සෛලේජ ජීව ක්‍රියා පාලනය කරන්නත් DNA අවශ්‍ය වෙනවා. ඒ වගේම DNA විකෘති වෙලා විවිධ ප්‍රභේද හැදෙනවා. මේ ප්‍රභේද නිසා පරිණාමයක් සිද්ධ වෙනවා. මේකට තියෙන ද්විත්ව හෙලික්සිය ව්‍යුහය. ඊළඟට අපි කතා කරමු RNA වල. RNA අපි කලින් කරන ප්‍රෝටීන සංශ්ලේෂණ ක්‍රියාවලියට තමයි වැදගත් වෙන්නේ. ඇතැම් වෛරස් වල ප්‍රවේණික තොරතුරු තමයි මේ RNA වල ගබඩා වෙන්නේ. ඒ වගේම එක තනිදාමයක් විදිහට තමයි පවතින්නේ. ඊළඟට අපි බලමු පසුගිය විභාග ප්‍රශ්න. 2020 ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක් නියුක්ලික් අම්ල පිළිබඳව අසත්‍ය වගන්තිය කුමක්ද කියන එක තමයි එකෙන් අහන්නේ. දැනුම් මේකකේ නියුක්ලියෝටයිඩ් නම් වේ. ඒක හරිනේ. ස්වභාවික බහුඅවයක්. ඒකත් හරි. ප්‍රවේණික තොරතුරු ගබඩා කරන්නේ විශේෂම නියුක්ලික් අම්ල වල තමයි. ඊළඟට CHON කියන කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් මුද්‍රා ගමනක් අඩංගු වෙන්නේ නැහැ. ෆොස්ෆරස් කාණ්ඩයක් තියෙනවා. ඒ කියන්නේ ෆොස්ෆරස් තියෙනවා. දැන් අපි නියුක්ලියෝටයිඩ් කියන මාතෘකාව කතා කරලා අවසන්. ඊළඟ කොටසින් කතා කරමු විටමින් සම්බන්ධයෙන්.